බැඳීම. රවීන් කියන්නේ කොළඹ කාර්යබහුල බැංකු කළමනාකරුවෙක්. ඔහුගේ බිරිඳ ශානිකා සහ එකම දියණිය දසහැවිරිදි නෙත්මි සමග ඔවුන් ජීවත් වුණේ නාවල නවීන පන්තියේ නිවසක. ඔවුන්ගේ ජීවිතේ සාමාන්‍ය පරිදි ගෙවී ගියා. සතියන්තයක ගාල්ලේ සංචාරයක නිරත වූ රවීන් ගාල්ල කොටුවේ පිහිටි පැරණි දූවිලි බැඳුණු පුරාවස්තු කඩයකින් අපූර්ව දෙයක් දුටුවා. එය අඟල් 8ක් පමණ උස තද කළුවැරළියෙන් කළ සංකීර්ණ කැටයම් සහිත කුඩා පෙට්ටියක්. එහි අගුලක් හෝ මිටක් තිබුණේ නැහැ. ඒ මුද්‍රා තබා ඇති බව පෙනුණා. මේක හරිම ලස්සනයි නේද? දුවට සරණාභරණ දාලා තියන්න. රවීන් ඒ මිලදී ගත්තේ එහි අඳුරු ඉතිහාසය ගැන කිසිත් නොදැනයි. කඩේ මුදලාලි ඒ විකුණුවේ පුදුමාකාර අඩු මුදලකට. හරියට එයින් ගැලවීමට අවශ්‍ය වූවක් මෙනි. නෙත්මි ඒ පෙට්ටියට බෙහෙවින් ආශා කළා. ඇය ඒ තම කාමරයට ගෙන ගොස් කොට්ටේ යට සඟවා ගත්තා. වෙනස්කම් ආරම්භ වූයේ එදින රාත්‍රියේ සිටයි. පළමුව නෙත්මි රාත්‍රියට තනිවම මුමුණන්නට පටන් ගත්තා. ඇය කාටද කතා කරනවක් මෙන් ඒ කුඩා ලී පෙට්ටිය අත ගාමින් සිටියා. "දූ, ඔයා කාත් එක්කද කතා කරන්නේ?" ශානිකා ඇසූ විට නෙත්මි ගැස්සී පෙට්ටිය පපුවට තුල්ලු කරගත්තා. "කාත් එක්කවත් නෑ අම්මී, මේක මගේ යාළුවා." ඇය කීවේ අමුතු ගොරෝසු ස්වරයකින්. දින කිහිපයක් ගත විය. නෙත්මි පාසල් යාම ප්‍රතික්ෂේප කළා. ඇය ආහාර ගැනීම නැවැත්තුවා. ඇගේ කාමරය නිතරම අඳුරේ තිබූ අතර එතනින් කුණු වූ මස් ගඳකට සමාන අප්‍රසන්න ගන්ධයක් හමන්නට විය. "නෙත්මි, මේ පෙට්ටිය මට දෙන්න." දිනක් රවීන් බලාත්කාරයෙන් එය ගැනීමට උත්සාහ කළේය. "නෑ, ඒක මගේ. ඒක මට ඕනේ." නෙත්මි කෑ ගැසුවේ ඇගේ කටහඬින් නොවේ. එය ගැඹුරු පිරිමි කටහඬවල් දෙක එකට කතා කරන්නාක් මෙන් ඇසිනි. ඇය රවීන්ව තල්ලු කළ අතර ඔහු පුදුමයට පත් කරමින් ඒ කුඩා දැරියගේ සිරුරේ වූ අසාමාන්‍ය ශක්තියෙන් රවීන් කාමරයේ අනෙක් පසට විසිවී ගියේය. ගියට පත් රවීන් සහ ශානිකා වෛද්‍යවරුන් සහ මනෝවෛද්‍යවරුන් වෙත දියණියවගෙන ගියහ. ඔවුන් පැවසුවේ ඒ සියල්ල මානසික ආතතිය බවයි. නමුත් තත්ත්වය දරුණු අතට හැරෙමින් තිබුණි. දිනක් රාත්‍රියේ නිවස පුරා මීමැස්සන් වැනි කුඩා කෘමීන්ගෙන් පිරී ගියේය. ඔවුන් පැමිණියේ කොහෙන්දැයි කිසිවෙකුත් දැන සිටියේ නැත. ශානිකා නෙත්මිගේ කාමරයට දුව ගිය විට ඇය දුර්දර්ශයේ ඇගේ හද නතර විය. නෙත්මි ඇදමත දඬ ගසාගෙන තම උකුල තුලට අත දමා යමක් ගැනීමට උත්සාහ කරමින් සිටියාය. ඇය වමනය කරන්නට වූ අතර ඇගේ කටින් පිට වූයේ ලේ හෝ ආහාර හෝ නොව ජීවමාන කළු පැහැති මීමැස්සන් රංචුවකි. ඒ සමගම නෙත්මිගේ සිරුර අස්වාභාවික ලෙස ඇඹරෙන්නට පටන් ගත්තේය. ඇගේ අස්ති කැඩී යනවාක් මෙන් ශබ්ද නැගුණි. "මට උදව් කරන්න!" ඇය තම දැස් සම්පූර්ණයෙන්ම කළු පැහැගැන්වී තිබියදී කෑ ගැසුවාය. බලාපොරොත්තු සුන් වූ ශානිකාගේ මව පැරණි විශ්වාසය දැඩිව ඇදහූ කාන්තාවක් වූ අතර ඇය වහාම කිව්වේ මේක දොස්තරලාට සනීප කරන්න බෑ. මේක මහා දෝෂයක්. අපි ඉක්මනට තන්තිරිමලේ ඉන්න ගුරුන්නාන්සේ හම්බ වෙන්න යන්න ඕනි කියාය. ඔවුන් නෙත්මි වරගෙන අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක ජීවත් වූ මුත්තා ගුරුන්නාන්සේ වෙත ගියහ. වයෝවෘද්ධ ගුරුන්නාන්සේ නෙත්මිව දුටු සැනින් හිස වැනුවේය. ඉන්පසු ඔහු රවීන්ගෙන ආලී පෙට්ටිය දෙස බැලීය. "අපොයි, තමුසේ මොකද්ද මේ කරගෙන තියෙන්නේ?" එතුමා කෝපයෙන් කීවේය. "මේක සාමාන්‍ය පෙට්ටියක් නෙවෙයි. මේක බන්ධන පෙට්ටියක්. මීට අවුරුදු 100,000 ගානකට කලින් මහා බලගතු යක්ෂණියක්ව මේක ඇතුළට දාලා මන්ත්‍ර කරලා මුද්‍රා කරපු පෙට්ටියක්. මේ දරුවා ඒකත් එක්ක කතා කරලා ඒ බැම්ම බිඳලා දැන් ඒකි මේ දරුවාගේ ශරීරය අයිති කරගෙන." ගුරුන්නාන්සේ පැවසුවේ එකම විසඳුම මහා තොවිලයක් පවත්වා ඒ අමනුෂ්‍ය බලවේගය නැවතත් පෙට්ටිය තුළට දැමීම බවයි. එදින රාත්‍රියේ ඒ පැරණි වලව්වේ මැද මිදුලේ තොවිලේ ආරම්භ විය. බෙරහර දසත පැතිර ගියේය. ගුරුන්නාන්සේ මන්ත්‍ර ජප කරන්නට විය. නෙත්මිව පුටුවක බෙද දමා තිබුණි. "ඔබට මාව නවත්තන්න බෑ මහල්ලා." ඇය දෙමළ භාෂාවෙන් ගුරුන්නාන්සේට අපහාස කළේය. "මේ ශරීරය මගේ." අමනුෂ්‍යයා බලවත් විය. ඒ තොවිලිය කඩා කප්පල් කළේය. ගිනි පන්දම් නිවී ගියේය. බෙරවාදකින් බියෙන් පලා ගියහ. "මට බෑ. ඒකගේ බැදීම මේ දරුවා එක්ක හරිම ශක්තිමත්." ගුරුන්වහන්සේ වෙහෙසට පත්ව කීවේය.
ඒ කිව්වේ එළියට ගන්නවා නම් ඒකිට වෙනම සිරුරක් ඕනේ. ඒ කිව්වේ කැමැත්තෙන් බාර ගන්න කෙනෙක්. රවීන් තම දියණිය දෙස බැලීය. ඇය වේදනාවෙන් කෙදිරි ගාමින් සිටියාය. තම දියණියේ මේ යනු බලා සිටීමට ඔහුට නොහැකි විය. ගුරුන් වහන්සේ රවීන් කෑ ගැසුවේය. ඒකිට මගේ ඇඟට එන්න කියන්න. මගේ දරුවාව අතාරින්න කියන්න. රවීන් එපා. ශානිකාද කෑ ගැසුවා. ප්‍රමාද වැඩිය. ගුරුන් වහන්සේ අවසන් මන්ත්‍රය ජප කළේය. මේ දරුවා අතහැර මේ පියාගේ සිරුරට ඇතුළු විය. නෙත්මිගේ සිරුර දරුණු ලෙසින් ගැස්සී ගියේ. ඇගේ කටින් කළු පැහැති දුමාරයක් වැනි යමක් පිට වී ඒ රවීන්ගේ මුඛය තුලට ඇතුළු විය. නෙත්මි සිහිසුණු පුටුව මතට ඇද වැටුණි. රවීන්ගේ සිරුර කෙලින් විය. රවීන් ශානිකා බියෙන් ඇසුවාය. රවීන් ඇය දෙස සෙමින් හැරුණේය. ඔහුගේ දැස් කළු වී තිබුණි. ඔහු බිම වැටී තිබූ ඒ අශුභ ලී පෙට්ටිය අතට ගත්තේය. දැන් මම නිදහස්. ඔහු කීවේ නෙත්මි මීට පෙර කතා කළ ඒ බිහිසුණු දිත්ව කටහඬිනි. ඔහු සෙමෙන් අඳුර දෙසට පිය නැගුවේ ශානිකාගේ සහ සිහි නැති දියණියගේ හැඩුම් හඬමැදය. ගුරුන් වහන්සේ බිම වාඩි වී පරාජිතව හිස වැනුවේය. බැදීම කැඩී තිබුණත් අමනුෂ්‍යයා දැන් වඩා ශක්තිමත් සිරුරක නිදහසේ සැරි සැරෙන්නට ගොස් අවසන් විය.